ඉතින් කොහොමද ඔයාට? ඔයා හොඳින් ඇති කියලා මං හිතනවා. මගේ මේ කලින් මං වීඩියෝ එකක් දාලා තිබුණා මේ මගේ වාහනේ හුළං ප්‍රෙෂර් එක අපි චෙක් කරන වීඩියෝ එකක් මේ වින්කල් එකකින් හුළං ගහන වීඩියෝ එකක්. ඉතින් ඒකේ මම නයිට්‍රජන් හුළං මේ තමයි පාවිච්චි කරේ. ඉතින් ඒක දැකලා ඒ වීඩියෝ එක බලපු මහත්මයෙක් මේ මට කමෙන්ට් එකක් දාලා තිබුණා මේ නයිට්‍රජන් වායුව ඉතින් සල්ලි දීලා ගහන්නේ ඇයි මේ සාමාන්‍ය හුළං ගහගන්න පුළුවන්කම තියද්දි කියලා. ඉතින් ඒ වගේ අදහසක් තමයි ඒකේ තිබුණේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න මේ පේජ් එකට ගිහිල්ලා ඉතින් මම අද හිතුවා මේ හුළං වර්ග දෙකේ තියෙන වෙනස මොකක්ද කියන එක පොඩ්ඩක් මම දන්න විදිහට පැහැදිලි කරන්න. ඉතින් මේ මම දැන් මේ දාලා තියෙන ස්ක්‍රීන් එකේ බලන්න දැන් මේකේ මෙන්න මේ වගේ වෙනස්කම් කීපයක් තියෙනවා මේ හුළං වර්ග දෙකේ. ඉතින් සාමාන්‍ය හුළං අපි ගහ ගන්නවා නම් ඒකට ඇත්තටම ලොකු මුදලක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටයර් එකකට ටයර් හතරටම හුළං ගහන්න රුපියල් 50ක් 60ක් වගේ තමයි වියදමක් යන්නේ. ඉතින් නයිට්‍රජන් වායුව හුළං ගහනවා නම් සාමාන්‍යයෙන් ටයර් හතරට ගහන්න රුපියල් 150 200ක් විතර වගේ මුදලක් අය කරනවා. ඉතින් ඒක නිසා මේ ඒකට පොඩි අර මහත්මයා කිව්වා වගේ වියදමක් දරන්න වෙනවා. ඉතින් මම ඒ ගැන මෙහෙම පැහැදිලි කරොත් දැන් මේන්න මේ වීඩියෝ මේ ෆොටෝ එකේ බලන්න මේකේ දැන් අපි අපේ ටයර් වල පොඩි සිදුරු තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ලොකුවට පේන සිදුරු නෙමෙයි. ඊටාම සියුම් සිදුරු. ඉතින් අන්න ඔය සිදුරු හින්දා තමයි අපි හුළං ගහගෙන ඇවිල්ලා ටික දවසක් ඉන්නකොට නිකම්ම හුළං අඩු වෙනවා. සමහරට පැච් එකක් නැහැ. පැච් එකක් නැති වුණාට නිකම්ම හුළං අඩු වෙලා යනවා. ඉතින් අපිත් බලනවා මේ ඇයි මේ හුළං අඩු වෙන්නේ කොහෙන්ද බහින්නේ කියලා. නමුත් ටික දවසක් යනකොට හුළං අඩු වෙලා යනවා. ඉතින් ඒකට ලොකු හේතුවක් තමයි මේ ටයර් වල තියෙන පොඩි සිදුරු. මේ ටයර් වල තියෙන පොඩි සිදුරු වලින් අපි සාමාන්‍ය වාතය අපි ටයර් එකට දැම්මහම ඒ සාමාන්‍ය වාතයේ තියෙන හැම වායු අංශුවක්ම තියෙනවා. එතකොට ඒ හැම වායු අංශුවක්ම ගත්තාම ඔය නයිට්‍රජන් වායු අංශුව ටිකක් ලොකුයි. හැබැයි අනිත් වායු නයිට්‍රජන් වායු අංශුවට වැඩිය ප්‍රමාණයෙන් ටිකක් උඩයි. දැන් සාමාන්‍යයෙන් 78ක් වගේනේ තියෙන්නේ මේ නයිට්‍රජන් වායුව. අනිත් ඒවා මේ ඊට අඩු ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. එතකොට වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන් වගේ වායු අංශු. එතකොට හයිඩ්‍රජන් ජල වාෂ්ප. ඉතින් ඒ වායු අංශු නයිට්‍රජන් වලට වැඩිය ප්‍රමාණයෙන් කුඩයි. ඉතින් ප්‍රමාණයෙන් කුඩා හින්දා මේවා ටයර් එකෙන් ටික දවසක් යනකොට ටික එළියට කාන්දු වෙනවා. ඉතින් එළියට කාන්දු වෙනකොට ටයර් එක ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඉතින් ඒක නින්දා මේ ටික දවසක් යනකොට අපිට ටයර් එකේ හුළං බහැලා වගේ පේනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපි ආපහු ගිහිල්ලා වෙලා මේ ආයෙ හුළං චෙක් කරගන්නවා. ආයෙත් ටික දවසක් යනකොට ආයෙත් හුළං ටිකක් අඩු වෙනවා. දැන් මේ නයිට්‍රජන් වායුව ගහලා තිබ්බහම එතකොට සාමාන්‍යයෙන් 100%ක්ම නම් නැහැ. නමුත් 90ක් 95ක් විතර වගේ මේ මැෂින් වලින් නයිට්‍රජන් වායුවම ටයර් එකට දාගන්න පුළුවන්. එතකොට මේ අර සිදුරු වලින් නයිට්‍රජන් වායුව එළියට යන්න තියෙන ඉඩකඩ ගොඩාක් දුරට අඩුයි. එතකොට ටයර් එකේ හුළං අඩු වෙන වේගය ටිකක් අඩුයි. දැන් අපි වෙනදට හුළං ගහගෙන ඇවිල්ලා සතියක් විතර යනකොට හුළං අඩු වෙනවනම් දැන් සාමාන්‍යයෙන් සති 2ක් 3ක් විතර වගේ යනකල් ඒ තිබ්බ ප්‍රෙෂර් එක ආසන්න වශයෙන් තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම තියෙන දේ මේ නයිට්‍රජන් වායුවේයි සාමාන්‍ය වායුවයි ගහපුවාම අර හුළං අඩු වෙන එක තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන්ම තියෙන වෙනස. එතකොට ඊළඟ වෙනස තමයි මේ නයිට්‍රජන් වායුව ගැහුවාම දැන් ජල වාෂ්ප ෆිල්ටර් වෙලා තමයි මේ මැෂින් වලින් දාන්නේ. ඉතින් එතකොට ජල වාෂ්ප ගොඩක් වෙලාවට මේ ටයර් එක ඇතුළට යන්නේ නැහැ. ඉතින් ටයර් එක ඇතුළට ජල වාෂ්ප ගියේ නැතුනහම ඉතින් රිම් එක
වගේ දේවල් මල කන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. එතකොට ඒක ටයර් එක ඇතුලේ තෙතමනේ රැඳෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ටයර් එකේ ආයු කාලයටයි ඇතුලේ මල කන්න තියෙන මේකත් වැඩි වෙනවා. ඉතින් අනිත් දේ තමයි දැන් ගොඩක් අලුතෙන් එන වාහනවල ටයර් ප්‍රෙෂර් එක චෙක් කරන්න පුළුවන් යුනිට් තියෙනවා. ඉතින් මෙන්න මේ ටයර් ප්‍රෙෂර් එක චෙක් කරන්න පුළුවන් යුනිට් එක වතුර ගිහපුවාම සමහරට ඒකේ පාඨාංකවල මේ නිවැරදිතාවය නැති වෙන්න පුළුවන්. සමහරට ඒවා කාලයක් යනකොට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා ඇතුලේ මේ මලකඩ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කොරෝසිව් වෙන්න පුළුවන්. මොකද ඒ වගේ ඇතුලේ මොනවා හරි සෙන්සර් මොනවා හරි ඒ වගේ දේවල් නේ තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒවා ඔක්සයිඩ් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා මේ ජල වාෂ්ප ටයර් එක ඇතුලේ තියෙන එක. මොකද මේවා ප්‍රෙෂර් කරලා හුලං ප්‍රෙෂර් කරලා ටයර් එක ඇතුළට දාපුවාම අර ජල වාෂ්පත් ගොඩාක් සම්පීඩනය වෙනවනේ. එතකොට මේ වතුර බින්දු වගේ හිටිනවා ඇතුලේ. දැන් අපිට සාමාන්‍ය වාතයේ ජල වාෂ්ප තියෙනවා කියලා පේන්නේ නැති වුණාට අපි ඕනම දෙයක් මේ අර දැන් අපි ෆ්‍රිජ් එකකින් මොනවා හරි එළියට අරගෙන තිබ්බහම ටිකක් වෙලා යනකොට එළියේ ජල වාෂ්ප බැඳෙන්නේ. ඉතින් ඒ වගේ අර සාමාන්‍ය වාතයේ තියෙන ජල වාෂ්ප අතන මේ හුලම් පීඩනයකට ලක් වුණාම ඒක ඇතුළට එන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ ටයර් එකේ මේ ඒ වගේ දෝෂ ඇති වෙන්න පුළුවන් ටයර් ප්‍රෙෂර් යුනිට් එකේ උනත්. ඉතින් ඒකටත් වළක්ව ගන්න පුළුවන් නයිට්‍රජන් වායුව වගේ දෙයක් පාවිච්චි කරනවා නම්. එතකොට අනිත් කාරණය තමයි දැන් අපි මේ ටයර් වල මේ හුලම් ප්‍රෙෂර් එක නිතර චෙක් කරන්නේ නැත්තම් අපි සාමාන්‍ය වාතය නම් දාන්නේ අපි මේ හුලං ගහගෙන එනවා. අරගෙන ටික දවසක් යනකොට මේ හුලම් ප්‍රෙෂර් එක පොඩ්ඩක් අර කියපු විදිහට අඩු වෙනවා. හැබැයි අඩු වුණාම ඊට පස්සේ අර මේකේ වාහනේ තියෙන රෝලින් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. මේ රෝලින් රෙසිස්ටන්ස් එක කියන්නේ දැන් අපි මේ වාහනයක් දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. වාහනයක අපි හොඳට හුලං ගහලා තියෙනකොට තල්ලු කරනවා. අපි ස්කූටරයක් බයික් එකක් ගන්නකෝ. බයික් එකක් හොඳට හුලං ගහලා තියෙද්දි තල්ලු කරනවා. තල්ලු කරනකොට තල්ලු කරගෙන යන්න අපහසුයක් නැහැනේ. හැබැයි අපි මේකේ හුලං යනවා. දැන් අපි පැච් එකක් ගිය වෙලාවකට මේ බයිසිකලේ තල්ලු කරන්න ගිහම හරි අමාරුයිනේ. ඒකට හේතුව අර ටයර් එකේ හුලං නැති නිසා ටයර් එක වැඩි ප්‍රමාණයක් පොළවේ ස්පර්ශ වෙනවා. ඉතින් මේ ටයර් එක වැඩි ප්‍රමාණයක් පොළවේ ස්පර්ශ වෙන නිසා මේ තමයි අමාරු වෙන්නේ අපිට මේ වාහනේ ඉස්සරහට තල්ලු කරන්න. අන්න ඒ බලයට තමයි රෝලින් රෙසිස්ටන්ස් එක කියලා කියන්නේ. ඉතින් රෝලින් රෙසිස්ටන්ස් එක වැඩි වෙනකොට මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉලෙක්ට්‍රික් වාහනයක් නම් ඒකේ බැටරි ඉක්මනට බහින්න තියෙන ඉඩකඩ වැඩි. තෙල් ගහන වාහනයක් නම් ඉන්ධන වැය වෙන ප්‍රමාණය වැඩි. එතකොට ටයර් එක ගෙවෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක හැම වැතින්ම බලපුවාම වාහනේ පාවිච්චි කරන එක්කනට ඒකේ අවාසියක් තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්නේ ඇත්තටම හුලං අඩු වෙන නිසා. ඉතින් මේකට මේ නයිට්‍රජන් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය වාතය පාවිච්චි කරනවා. ඉතින් නිතර හුලං චෙක් කරලා බලන්න කියන එක තමයි මම ඒකෙන් මේ අවධානය කරන්නේ. ඉතින් නයිට්‍රජන් වායුව ගහලා තියෙනවා නම් අපිට එහෙම නිතරම මේක චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ චෙක් කරත් ඒක මේ හුලං අඩු වෙන ප්‍රවණතාවය අඩුයි. මේ සාමාන්‍ය වාතයට වැඩිය. ඉතින් ඒකින්ද ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට තෙල් පාවිච්චි කරන වාහනයක් නම් තෙල් වල තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක හැම අතින්ම ගත්තාම සාක්කුවට මේ ලාභයි පහසුයි. ඉතින් ඔන්න ඔය වගේ කාරණා තමයි තියෙන්නේ මේ අපි මේ නයිට්‍රජන් වායුවයි සාමාන්‍ය වායුවයි පාවිච්චි කරන එකේ. හැබැයි ඕකෙදි මට මෙහෙම කාරණයක් කියන්නත් ඕනේ. එතකොට ඒ මොකද්ද මේ දැන් අපි නයිට්‍රජන් වායුව
පාවිච්චි කරනකොට සාමාන්‍ය 95ක් 90ක් අපිට මැෂින් එකකින් නයිට්‍රජන් වායුව ගන්න පුළුවන්. හැබැයි දැන් සාමාන්‍ය වාතය ගත්තත් ඒකෙත් 70%ක් විතර නයිට්‍රජන් තමයි තියෙන්නේ. එතකොට 120ක් විතර වගේ මේ සුළු ප්‍රමාණයක් තමයි 5න් 1ක් වගේ ප්‍රමාණයක් තමයි අනිත් වායුව තියෙන්නේ. එතකොට අන්න ඒ වායුව අපි හිතන්නකො දැන් අපි ටයර් එකට අපි සාමාන්‍ය වාතය ගහගෙන එනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට හුලං අඩු වෙනවා. ඊට පස්සේ අපි ටයර් ෂොප් එකකට ගිහිල්ලා ආයෙත් හුලං ගහනවා. එතකොට ආයෙත් සාමාන්‍ය වාතය කියන්නේ අර 70%ක් නයිට්‍රජන් තියෙන 120ක් විතර අනිත් වාතයේ තියෙන වාතය තමයි ඇතුළට ගහන්නේ. එතකොට ඒකෙත් ටික දවසක් යනකොට අර 120 විතර වාතය එළියට යනවා. ඉතින් මෙහෙම 3-4 පාරක් මේ හුලං ගහනකොට ටික දවසක් යනකොට ඇත්තටම නිකම්ම නයිට්‍රජන් ටයර් එක ඇතුලේ තියෙන නයිට්‍රජන් වායු ප්‍රමාණය නිකම්ම වැඩි වෙනවා. මම මේ කියන එක ඔයාට තේරෙනවා ඇති. මොකද නයිට්‍රජන් ටික යන්නේ නැහැ. අනිත් වාතය ටික එළියට යනවා. එතකොට හැමදාම අපි හුලං ගහනවා නයිට්‍රජන් ඉතුරු වෙනවා අනිත් වාතය එළියට. ඉතින් මෙහෙම ගහගෙන යනකොට ටික දවසක් යනකොට ඇත්තටම නයිට්‍රජන් තමයි මේකේ වැඩිපුර ඉතුරු වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම නම් නයිට්‍රජන් අපි මේ මුදල් ගෙවලා නයිට්‍රජන් වෙනම පාවිච්චි කරන එකේ අවාසියකුත් තියෙනවා. හැබැයි දැන් මම ගොඩක් වෙලාවට මගේ වාහනේට මම නයිට්‍රජන් ගහන්න හේතුව තමයි අපි හුලං ගහන තැන්වල තියෙන මීටර් වල තියෙන මේ පරස්පරතාවය. මොකද ඒවා ගොඩක් වෙලාවට බාල මේවා තියෙන්නේ. ඉතින් අන්න ඒක හින්දා අපි දැන් 10කින් හුලං චෙක් කරොත් එහෙම හුලම් ප්‍රෙෂර් 10ක් තමයි පෙන්වන්නේ. මොකද ඒගොල්ලන්ගේ තියෙන මීටර් එකින් එකට වෙනස්. ওই මීටර් සමහරට බිම වැටෙනවා, එහෙන් මෙහෙන් එල්ලනවා, ඌට වැටෙනවා. හරියට මේගොල්ලෝ මේ තියලා තියන්නෙත් නෑ. සමහරට තියෙන මීටර් ඒවා ඊටාම බාල මේ ඒවා. මොකද මේ ඕවා නිතර එහාට මෙහාට කරන හින්දා කොච්චර හරි කැඩෙනවා. ඉතින් ඊට සාපේක්ෂව ගත්තහම මේ නයිට්‍රජන් මේ හුලං ගහන මැෂින් වල ඉතින් ඒවා ගොඩක් මේ එෆිෂන්සි එක වැඩි. ඇත්තටම මේ කියන්නේ ඒකේ මේ ඩිජිටල් මීටර්නේ තියෙන්නේ. ඉතින් ඩිජිටල් මීටර් හින්දා ඒ වගේ මේ හොඳ නිර්වද්‍ය පාඨාංකයක් ගන්න පුළුවන්. ඇත්තටම අපිට හරියටම පොයින්ට් කරලා අපිට මේ පොයින්ට් 5ක් ඕන නම් එහෙමත් ගහ ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඒක හොඳටම චෙක් කරපු දෙයක් තමයි දැන් මගේ වාහනේ ඇතුලේ ස්ක්‍රීන් එකේ පෙන්නනවනේ මේ ටයර් ප්‍රෙෂර් එක. ඉතින් මම නෝමල් හුලං ගහලා ඉවරලා ටයර් ප්‍රෙෂර් එක ඇතුලේ බලපුවාම ටයර් 4ක් පෙන්නන්නේ. එකම ගානකට පෙන්නන්නේ නැහැ. ඉතින් දැන් මම නම් වාහනේට මේ 37ක් විතර වගේ තමයි PSI ගහන්නේ. ඉතින් මට ඒක චෙක් කරලා බලපුවාම හැමදාම වාහනේ පෙන්නන විදිහත් ඒ ආසන්න ඒ වගේම ගාණක් පෙන්නනවා. එතකොට මැෂින් එකෙන් 37ක් ගහගත්තොත් මේ වාහනේත් 37ක්ම පෙන්නනවා. එතකොට ඇත්තටම නිර්වද්‍යතාවය ගොඩාක් වැඩි. ඉතින් අනිත් ඒවායින් ගහනකොට වැඩි. මම ඇත්තටම ඒක කරලා බලලා අත්දැකීමෙන් ඉතින් ඒක නිසා මම ඇත්තටම ගහන්නේ මේ නයිට්‍රජන් අවශ්‍යතාවයකට නෙමෙයි. මට හරියට මේ නිවැරදි මේ ටයර් ප්‍රෙෂර් එක ටයර් වලට දාගන්න ඕන නිසා. ඉතින් ඒක හින්දා තමයි මේ මම නයිට්‍රජන් පාවිච්චි කරන්නේ. එතකොට මට තව කියන්න බැරි වුණු දෙයක් තියෙනවා. ඒක තමයි මේ අනිත් වාසියක් තමයි දැන් මේ ටයර් වල මේ සාමාන්‍ය වාතය අපි ගැහුවාම ටයර් රත් වෙනකොට මේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දැන් අපි උදේ හුලං ගැහුවොත් එහෙම 30ක් ගැහුවොත් දවල් වෙනකොට පරිසර උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඊට අමතරව අපි එහාට මෙහාට යනවා නම් ටයර් එකත් රත් වෙනවනේ. මේ ටයර් එක රත් වෙනකොට ඇතුලේ දැන් ජල වාෂ්ප තියෙන නිසා ජල වාෂ්ප රත් වෙනවා. ඉතින් රත් වුනහම මේ ටයර් එක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට අපි 30ක් ගහලා තිබුවොත් සමහරට 35ක් විතර පෙන්වන්න පුළුවන් දවල් වෙද්දී. එතකොට දැන් අපි හිතන්නකෝ අපි මෙහෙන් දවාලේ ගහ ගන්නවා හුලං 30ක්. අපි එහෙමම යනවා නුවරඑළිය. නුවරඑළිය ගියොත් එහාට යනකොට හුලං ප්‍රෙෂර් එක අඩු වෙලා වගේ පෙන්නනවා. ඉතින් අන්න ඒ තියෙන මේ ගැටලුවත් ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් මේ නයිට්‍රජන් වාතය අපි ටයර් වලට පුරව ගන්නවා නම්. ඉතින් ඒක මට ඉස්සල්ලා කියන්න බැරි වුණු කාරණයක්.
ඉතින් කොහොම වුණත් ඉතින් මේ තමන් මොකද්ද ගහන්න ඕනේ හුලං එක කියලා මට නිර්දේශ කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒක ඔයාලට හොඳයි කියලා හිතන දෙයක් මේ පාවිච්චි කරන්න. ඉතින් මට කියන්න ඕනේ මේ හුලං වර්ග දෙක ටයර් වලට දාගන්නකොට අපිට වෙන වාසි හා අවාසි ගැන පොඩි පැහැදිලි කිරීමක් තමයි මට කරන්න ඕනුනේ. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලට මේ සාක්කුවටත් ලාභ වාහනයටත් හිතකර විදිහට මේ මොකද්ද කරන්න කියලා. දැන් සාමාන්‍ය වාතයේ දානවා නම් අපි ඇත්තටම නිතර හුලං චෙක් කරනවා නම් ඒක කිසිම ගැටලුවක් නැහැ ඉතින්. මේ මොකද කොහොම කරත් කීප වතාවක් අපි අඩු හුලං ගහපුවාම නයිට්‍රජන් තමයි මේ ටයර් එක ඇතුලේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒක ගැන හිතලා බලන්න මං හිතනවා ඔයාට මේක මං කියපු එක පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මං කියපු වගේ මොනවා හරි වැරදි දේවල් තියෙනවා නම් ඇත්තටම ඒ ගැන නිවැරදි කරන්න. මේ එහෙනම් ඉතින් ඔයාලට සුබ දවසක්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.